අපි අද ඇවිත් ඉන්නේ මීරිගම අලුතෙන් නිදිවුණු චාර්ජෙක්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට. අපි අද එකතු වෙලා ඉන්නේ චාර්ජෙක්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. මීරිගම ප්‍රදේශයේ අලුතෙන් ඉදිවුණ ඉලෙක්ට්‍රිකල් වෙහිකල් වලට චාර්ජින් ස්ටේෂන් එකක්. ඉතින් අපි එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ චාර්ජෙක්ස් ලංකා ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රභාත් ගල්ලේ මහත්මයාත් එක්ක. ඉතින් අපි අහලා දැනගමු මෙතන මේ ස්ථානයට අපි කොහොමද ළඟා වෙන්නේ, මේ වගේම මෙතන මම දැනගත් විදිහට හයිවේ එන්ට්‍රන්ස් එකට ඉතාමත් කිට්ටුව තියෙන. ඉතින් අපි හරියටම ඒ විස්තර අහලා දැනගමු. අපි මේ චාර්ජෙක්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පටන් අරගත්තේ අපි ඒතින් මම පුංචි විශේෂයක් කරනවා. මොකද හේතුව අපේ මේකේ ප්‍රධානම අරමුණ අපේ මේ පරිසර හිතකාමී ආයතනයක් හැටියට තමයි අපි චාර්ජෙක්ස් ලංකා ආයතනය ආරම්භ කරලා තියෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අපි මේරිගම නගරයට ඉතාමත්ම ආසන්නව එහෙත් අර කලබලකාරී පරිසරයේ මිදුණු බොහොම පැහැදිලි පරිසරයක් තියෙන ප්‍රවේශ මාර්ගයේ තා පහසු තැනකට අපි ළඟා වෙලා තියෙනවා. අපි ආරම්භ කරලා තියෙන්නේ එහෙමයි මේ චාර්ජෙක්ස් ලංකා ආයතනය. මේ විශේෂම කාර්ය වෙලා තියෙන්නේ මෙහි අපි ලබා දෙන පහසුකම් අතර ප්‍රධාන වශයෙන් අපේ අරමුණ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට අනාගතයේදී ගෙන්වන සහ දැනට පාවිච්චි වන විදුලියෙන් ධාවනය වන අපි EV vehicles, electrical vehicles ආරෝපණ මධ්‍යස්ථානයක් හැටියට තමයි අපි චාර්ජෙක්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මේරිගම ආරම්භ කරලා තියෙන්නේ. මේ දැනට ආරම්භ කරලා තියෙන ස්ථානය ගැන සඳහන් කරනවා නම් මේරිගම කුරුණෑගල හයිවේ එකේ එන්ට්‍රන්ස් එකේ සිට එන්ට්‍රන්ස් එකට පැමිණීමට ප්‍රථම ඔබ කවුරුන් හෝ හයිවේ එකට යන කෙනෙකුට හයිවේ එකට යන්න මීටර 150කට කලින් තමයි අපි මේ චාර්ජෙක්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපි හිතමු නුවර කුරුණෑගල අනුරාධපුර හෝ වෙනත් ඈත දුර බැහැර ප්‍රදේශයකින් මීරිගම කුරුණෑගල හයිවේ එකට ඇතුල් වෙලා මීරිගමින් එළියට එන කෙනෙකුට බොහෝ වෙලාවට මේ ඉලෙක්ට්‍රිකල් වීකල් එක ආරෝපණ තත්ත්වය ආරෝපණ ධාරිතාවය ගොඩක් වෙලාවට අඩු වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි ලබා දීලා තියෙන පහසුකම් එක්ක ඔහුට සපයනවා අපේ මේ මීරිගම චාර්ජෙක්ස් ලංකා ආරෝපිත මධ්‍යස්ථානය කොතනද තියෙන්නේ කියන එක. එතකොට මේරිගම හයිවේ එකෙන් ආවට පස්සේ ඔහුට පුළුවන් මීටර 150ක දුරකින් අපගේ මේ ආයතනයට ප්‍රවේශ වන්න. ඔව් ඒ වගේම මම දැක්කා මේ දෙපැත්තෙම මංසලකුණුත් ඔබ ආයතනය විසින් ඉදි කරලා තියෙනවා. ඉතින් ඒවත් තේන හැම කෙනෙක්ටම උපකාරයක් වෙයි හරියටම මේ ස්ථානය හොයාගන්න. ඒ වගේම මෙතනට පැමිණෙන ඔබ සියලු දෙනාටම මෙතනින් ඉටුවන සේවා ප්‍රධාන වශයෙන්ම අපි අපේ ගාවට එන පාරිභෝගිකයන්ට එහෙමත් නැත්නම් විදුලි වාහනයක් හිමිකරුවෙකුට විශේෂයෙන්ම ලබා දෙන සේවාවන් අතර ඔහුගේ වාහනයේ ධාරිතාවයට සරිලන ගැළපෙන ආරෝපණ ප්‍රමාණයක් ඉතා ඉක්මනින් දෙන්න පුළුවන් විදිහේ අපි කිලෝවොට් 60ක අධිවේගී චාර්ජරයකින් ඔබගේ වාහනයේ ආරෝපණය ලබා දීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ඒ සඳහා අපි සම්පූර්ණම විදුලි පද්ධතිය වෙනුවෙන්ම විශේෂිතව ලබාගෙන තියෙනවා. ඒ හින්දා අපි විශ්වාසයක් ඇතුව සහතිකයක් ඇතුව කියනවා ඔබගේ වාහනයට හානියක් නොවන පරිදි ඉතාමත්ම හොඳ තත්ත්වයෙන් මේ විදුලි ආරෝපණය ලබා දෙන්නේ හැකියාව අප ආයතනයට තියෙනවා. ඒ වගේම ඔහු ඇවිල්ලා මේ වාහනය විදුලි ආරෝපණය සඳහා යොමු කළාට පස්සේ බොහෝ ස්ථානවල ඔහුට ලැබෙන්නේ වාහනයට ආරක්ෂාව සහ වාහනයට ආවරණයක් ලැබෙන්නේ නැහැ. මොකද අධික වර්ෂාවක ආවොත් අධික ප්‍රශ්න වෙලාවක ආවොත් පාරිභෝගිකයන් සිදුවෙන්නේ ඉතාමත්ම අපහසුතාවයේ මැද්දේ තමුන්ගේ වාහනයේ ආරෝපණය සඳහා වාහනය යොමු කරන්න. හැබැයි අපේ මධ්‍යස්ථානයේදී ඔබගේ වාහනයට පැහැදිලි ආරක්ෂාවක් ඒ වගේම වර්ෂාවෙන් ආවරණය වන විදිහට අපි හොඳ සේවාවක් ලබා දෙන්න මේ ආවරණය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි
අපි ප්‍රධාන වශයෙන්ම ඔහුට හෝ එන පාරිභෝගිකයාට නවාතැන් ඒ අවශ්‍ය වෙලාව රැඳී සිටීමට විවේකාගාරයක් ඒ වගේම වෙනත් සනීප ආරක්ෂක අවශ්‍යතා සඳහා අවශ්‍ය ඉඩකඩ බොහොම පැහැදිලිව පිරිසිදුව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ අය වෙනුවෙන් ඒ පහසුකම්කට අමතරව තවත් සේවාවන් ලබා දෙන්න. හරි. ඒ වගේම මේ චාර්ජින් මැෂින් එකෙන් අපිට එන පාරිභෝගිකයින්ට මොන වගේ කාස් වලටද ඒක charge කරන්න පුළුවන්, කනෙක්ට් කරන්න පුළුවන්? ප්‍රධාන වශයෙන්ම මේ දැනට ලංකාවේ ආරෝපිත මධ්‍යස්ථානවල පවතින වාහන කොට තියෙන්නේ එක වර්ගයකට සීමා වෙලා. අපි උදාහරණයක් හැටියට ගමු ලංකාවේ දැනට වසර කිහිපයකට කලින් තිබුණේ ජපන් තාක්ෂණයේ නිෂ්පාදනය වුණු ලීෆ් වර්ගයේ නිෂාන් වාහන. ඊට අමතරව තවත් වාහන තිබුණා. නමුත් ඒ චාර්ජරය බොහෝ වෙලාවට අනිත් වාහන වලට පාවිච්චි කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අපි මේ මැෂින් එක මේ වර්තමානයේ අපි භාවිතා කරන මැෂින් එක ඔබට බලන්න පුළුවන්. තාම ලංකාවේ ඉතාමත් සීමිත ස්ථාන සංඛ්‍යාවක් කරේ ඇඳලා තියෙන්නේ. මොකද මේකේ සුවිශේෂී පහසුකම් ගොඩක් තියෙනවා. එකවර ජපාන් තාක්ෂණය හෝ යුරෝපීය තාක්ෂණය තියෙන වාහනයකුත් ඒ වගේම BYD නිකන් චයිනා හෝ දැන් අලුතෙන් වෙන වාහනයකුත් වාහන දෙකකට පහසුකම් තියෙනවා. මේ විශේෂය වන්නේ වාහන දෙකම එක අවස්ථාවේ අවශ්‍ය නම් charge කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාහන දෙකම අධිවේගීව charger ආරෝපණය ලබා ගන්න පුළුවන්. ඒ හින්දා නවීන පහසුකම් වලින් සමන්විත මැෂින් එකක් එක තමයි අපි මේ පහසුකම ලබා දෙන්නේ. හරි. ඒ වගේම මෙතන charges දෙකක් තියෙනවා. ඒ කියන්නේ BYD Leaf වාහන වලට මෙතන ඇවිත් charge කර ගැනීමේ පහසුකම් සපයලා තියෙනවා. ඔබතුමන්ගේ ඉදිරි අපේක්ෂාවක් තියෙනවද අනිත් වාහන වලට? පැහැදිලිව කියන්න ඕනේ මේ BYD Leaf පමණක් නෙවෙයි මෙහි විශේෂයෙන්ම තියෙන දැනට පවතින ශ්‍රී ලංකාවේ තිබෙන BYD Leaf කියන ජනප්‍රිය වාහනත් සමග අලුතෙන් ඇවිල්ලා තියෙන සියලුම වාහන ඊට ප්‍රථමයෙන් තිබුණු යම් වාහන සංඛ්‍යාවක් තියෙනවා. තාම අපිට මේ මැෂින් එකේ උපකාරය නැහැ මෝටර් සයිකල් නැත්නම් 3 wheelers සඳහා. මොකද ඒ වගේ ස්ලෝ චාර්ජර් එකක් එන නිසා මේ හයි චාර්ජර් එකක් ෆාස්ට් චාර්ජර් එකක් හැටියට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපි ඉදිරියේදී ඉතාමත්ම ඉක්මනින් තව දින කිහිපයක් ඇතුළත ස්ලෝ චාර්ජරය මෙතෙන්ට සවි කරලා ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒ විදිහට තමයි ඉතින් මෙතන වැඩ කටයුතු සිදු වෙන්නේ. මෙම ආයතනයේ දෙපසම පාරවල් වල මංසලකුණු ඉදිරියෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් Chargex ලංකාවේ ප්‍රයිවට් ලිමිටඩ් ඉතාමත් සුහදව ජමත ආදරයෙන් ආරාධනා කර සිටිනවා ඔයාලා හැමෝටම එන්න මෙතන සේවය ලබා ගන්න. ඒ වගේම ඉතාම සුහදශීලී කාර්ය මණ්ඩලයක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් හමුවේ ඔයාලට ඔයාලගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ස්තුතියි.